ඔයාගේ හොඳම යාළුවෙක් ඉන්නවනම් පිටරට ඔයාලා දෙන්නටම එකතු වෙලා ගේමක් ගන්න පුළුවන් ඔපචුනිටි එකක් මේක. දැනට අවුරුදු කීපයකට කලින් මමයි මගේ ඕස්ට්‍රේලියා ඉන්න යාළුවා එකතු වෙලා ආදපු ඔන්ලයින් ස්ටෝර් එකකින් අදටත් මාසයකට ඩොලර් 2000කට වඩා සේල්ස් දෙනවා. මේවා අපි එකපාරක් හදන ඩිජිටල් ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ හදුවට පස්සේ අනිත් පැත්තට මාකටිං කර කර විකුණන්න විතරයි තියෙන්නේ. උදාහරණයක් විදිහට මෙන්න බලන්න. මෙයා අදට තියෙනවා බර්ත්ඩේ පාටි එකක ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් ඉමේජ් එකක්. නිකන් නෝමල් ලෝන කෙනෙක්ට කැන්වා එකෙන් හරි ඒ වලින් හරි හදා ගන්න පුළුවන් මේක. ඒත් බලන්න එයා විනාඩි කීපයකින් වගේ හදපු මේ ඉමේජ් එක මිනිස්සු 20කට වැඩි යාලා කාට්ටේට දාගෙන ඉන්නවා. ඔයාලා හිතේ මොන පිස්සුද ඕවා සල්ලි වලට අරගන්න කියලා. ඒ ලංකාවේ අයගේ මානසිකත්වය. එයාට සම්පූර්ණ අවුරුදු දෙකක් ඇතුළත සේල්ස් තියෙනවා 29000ක්. ඉතින් ඔයා ඕනනම් ගණන් හදලා බලන්න ඩොලර් දෙක ගානේ 29000ක් කියන්නේ කොච්චර ලොකු ගණන්ද කියලා. මේවා ඩොලර් හරිද? රුපියල් නෙමෙයි. පිටරට මේවා ගන්න අය ඉන්නවා කියන එක තමයි මේ නම්බර වලින් පේන්නේ. මේ සයිට් එකට යන තාම ලංකාවේ රැල්ලක් නෑ. මොකද මේ ඔන්ලයින් ස්ටෝර් එක පබ්ලිෂ් කරන වෙබ්සයිට් එක ලංකාවට දැන් අවේලබල් නෑ. ඒකයි මම කිව්වේ එක්ක ඔයා පිටරට ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එක්ක ඔයාට හොඳට විශ්වාස කරන්න පුළුවන් යාළුවෙක් පිටරට ඉන්නවා. එතකොට නිකන් හවුල් ව්‍යාපාරයක් වගේ මේක ඔයාලා දෙන්නට කරගෙන යන්න පුළුවන්. මුලින්ම අගට මේක කරන්නේ කොහොමද කියන එක ගැන අපි WhatsApp group එකේ සම්පූර්ණ ෆ්‍රී වීඩියෝ එකකින් කියලා දෙනවා. කොහොමද ඔන්ලයින් ස්ටෝර් එක හදාගන්නේ? කොහොමද ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් දාගන්නේ? කොහොමද ඒක AI වලින් හදන්නේ? කොහොමද ඒක මාකට් කරන්නේ? ඔය සේරම දේවල් ගැන ඒක කියලා දෙනවා. ඒක මෙතන දාන්නේ නෑ. මොකද මට ඕන මේක බංගලායකින් මේක සිරාවටම කරන්න ඕන සහ අර පිටරට කෙනෙක් එක කනෙක්ෂන් එකක් තියෙන අයව විතරක් ෆිල්ටර් කරලා group එකට අරගන්න. හැබැයි ප්ලීස් ඔයාට එහෙම යාළුවෙක් නැත්තම් group එකට join වෙන්න එපා. මොකද තව කෙනෙක්ට එතකොට chance එක නැතිලා යන්න පුළුවන්. හැබැයි එහෙම ඉන්නවනම් profile එකේ bio එකට ගිහිල්ලා link එක click කරන්න. ඔයාගේ යාළුවට මේක යවන්න. එහෙනම් group එකේ හම්බෙමු.